ආයිබෝවන් යාළුවනේ මේ ඔයාලා අදත් එකතු වෙන්නේ අපේ ඊයේ ගීක් ෂෝ එකෙන් ගේන තවත් වීඩියෝ එකක් එක්ක මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ යාළුවනේ මේ දවස්වල ඔයාලා දන්නවා තෙල් ප්‍රශ්නයක් තියෙනවා නැවතත් QR කෝඩ් වාහන වලට අපිට සෙඩ් එකකින් පෙට්‍රල් ගහ ගැනීම සඳහා නැවතත් QR කෝඩ් ක්‍රමය දාලා තියෙනවා මම අද කතා කරන්න යන්නේ යාළුවනේ කොහොමද නිවැරදිව මේ QR කෝඩ් එකක් අපි ෆෝන් එකෙන් ඩිලීට් කරගන්න. ඒ කියන්නේ යාළුවනේ අපි ඔන්න වාහනයක් හිතමු ඔන්න මං පාවිච්චි කරපු වාහනේ ඔන්න මං ඒ වාහනේ විකුණලා තියෙන්නේ. දැන් ගත්ත කෙනාට දැන් මගේ නමට QR එකක් හදලා තියෙනම් කලින් හදලා පාවිච්චි කරානේ අපි. ඒ කලින් ගත්ත කෙනා දැන් වාහනේ පාවිච්චි කරන කෙනාට QR එකක් හදාගන්න නොහැකියාවක් තියෙනවා. අපේ හදපු QR එක මේක තියෙන නිසා. ඒකින්ද යාළුවනේ අපි අපේ යුතුයකමක් වශයෙන් අනිවාර්යෙන් QR එකක් හදලා තියෙනම් අපි ඒක ඩිලීට් කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ නැත්නම් වාහනේ ගත්ත කෙනාට QR එකක් අපිට හදාගන්න බෑ. අපි බලමු යාළුවනේ කොහොමද කියලා නිවැරදිව මේ QR එක ඩිලීට් කරගන්නේ. මම ඒ වගේම QR එකක් හදන හැටිත් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ ලින්ක් එකත් පහලින් දා තියන්නම්. මේ වෙබ්සයිට් එකට යන ලින්ක් එකත් මම පහලින් දා තියන්නම්. අපි බලමු යාළුවනේ කොහොමද කියලා නිවැරදිව මේ QR එක ඩිලීට් කරන්න කියලා. ඉස්සෙල්ලාම යාළුවනේ වෙබ්සයිට් එකට ආවම මේ වගේ තමයි ඔයාලට පේන්නේ. මෙතන තියෙනවා vehicle registration කියලා vehicle login කියලා තියෙනවා. මෙතනින් යන්න ඕනේ යාළුවනේ vehicle login කියන තැනට. login කියන තැන උඩ ටච් කරගන්න. ඔයාලට ඕන නම් උඩින් යාළුවනේ භාෂාව තෝරගන්න පුළුවන්. ඉංග්‍රීසි සිංහල තමිල් කියලා තියෙනවා. ඒ තුන එකක් තෝරගන්න පුළුවන්. මම නම් ඉංග්‍රීසි භාෂාව තෝරගෙන තියෙන්නේ. ඔයාලා යාළුවනේ QR එක හදද්දී දීපු ෆෝන් නම්බරේ තමයි මෙතෙන්ට හදාගන්න. කියන්නේ අපි QR එක හදාගන්න ඉස්සෙල්ලම දීපු ෆෝන් නම්බරේ තමයි මෙතෙන්ට ටයිප් කරගන්න ඕන. මම මගේ ෆෝන් නම්බරේ මගේ විකුණපු වාහනේ ෆෝන් නම්බරේ මෙතන ටයිප් කරගන්නවා. ඔයාලත් මෙතනින් ෆෝන් නම්බරේ ටයිප් කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන send OTP කියලා තියෙන්නේ. එතන උඩ ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා යාළුවනේ ඔයාලගේ මේ ෆෝන් නම්බරේ තියෙන ෆෝන් එකට OTP කෝඩ් එකක් එනවා. ඔන්න මට ඔයාලට පේන විදිහට කෝඩ් එක ආවා. මම මෙතන ටයිප් කරගන්නවා කෝඩ් එක. මෙතන යාළුවනේ කෝඩ් එක ටයිප් කරගෙන අපිට ෆෝන් මැසේජ් එකක් තමයි එන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙතන ලොගින් කියන තැන උඩ අපි ටච් කරගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා ඇති මගේ QR එක මෙතන තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතනින් පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා මෙතන රතු පාටින් මෙහා පැත්තට වෙන්න තියෙනවා delete profile කියලා. එතන උඩ යාළුවනේ මෙතන උඩ ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා යාළුවනේ මෙතන ඔයාලට පේනවා ඇති confirm කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ නැවතත් අපගේ අර QR එක හදන්න දී ෆෝන් නම්බරේ මෙතන ටයිප් කරලා send OTP කියන එක උඩ ටච් කරන්න ඕන. ඊට පස්සේ යාළුවනේ නැවතත් අපිට අපේ ෆෝන් නම්බර් එකට OTP එකක් එනවා. ඔයාලට පේනවා ඇති මට නිවැරදිව OTP එක ආවා. OTP එක යාළුවනේ ඊට පස්සේ මෙතන අපි නිවැරදිව ටයිප් කරගන්න ඕන. OTP එක ටයිප් කරගෙන මම OTP එක ටයිප් කරගත්තා. ඊට පස්සේ යාළුවනේ මෙතන නිල් පාටින් දෙන verify කියලා බටන් එක. ඒක උඩ ටච් එකක් කරගන්න ඕන. ටච් කරගන්න ඕන. ඔයාලට මෙතන පෙන්නනවා ඊට පස්සේ යටින් තියෙනවා delete profile කියලා. මම ඒක උඩ යාළුවනේ ටච් කරගන්නවා delete profile කියන තැන උඩ. දැන් මගේ යාළුවනේ success කියලා වැටෙනවා. මගේ දැන් කලින් විකුණන වාහනේ QR එක delete කරලා තියෙනවා. ඔයාලත් යාළුවනේ ඔයාලා වාහනයක් විකුණලා තියෙනම් යුතුයකමක් වශයෙන් මේ QR එක ඩිලීට් කරන්න. මම QR එකක් හදන විදියත් යාළුවනේ වීඩියෝ එකක් දාලා තියෙනවා. මම මේ වීඩියෝ එකට පහලින් එකක් දා තියන්න. වෙබ්සයිට් එකේ ලින්ක් එකක් දා තියන්න. මගේ channel එක තාමත් subscribe කරලා නම් අදම subscribe කර bell icon එකත් click කරලා යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. ඔයාලට සුබ දවසක්.